නිදහස් සිතුවිලි. Unbound thoughts. අනිවාර්ය පොදු ගමන. ජීවිතයේ දුර ගමනක්. මරණය දක්වාම යන ගමනක්. මේ ගමන ඇතුලේ විය හැක්කන් බොහොමයි. දුක සතුට, බාධා දිරිගැන්වීම, කඩාවැටීම් යලි නැගිටීම් නැති දෙයක් නැහැ. හැබැයි මේ ගමන අපි යන්නේ තනිවමයි. කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපි තනියම නෙමෙයි යන්නේ පිරිසක් එක්ක කියලා. හිතන්න. අපි කවුරුත් මේ ලෝකෙට ආවේ තනියම. එතකොට නිවුන්දරු ඔව් එකට එක කුසේ සිටියත් මේ ලෝකෙට ආවේ තනියම. ඒකට උදව් කරපු අය ගොඩක් ඉන්න ඇති. ඒත් ඉපදුන දා පටන් මියනතුරා ගමන තනියම. කෙනෙකුට ඒ ගමන දුෂ්කරයි. තව කෙනෙකුට පහසුයි. ඒ යන ජීවන ගමනට පුංචි හරි උදව්වක් දෙන්නේ තවත් ඒ වගේම තනි ගමනක් යන අය. ඒ අතර ලේ ඥාතීන් වගේම හිතමිතුරන්ද විශේෂයි. ඒ අය වැටෙද්දි නැගිටින්න අත දෙන්නත්, නොදැක්කසේ ඉවත බලා යන්නත්, නැගිටින්නට ඉඩ නොදී තව වෙට්ටුවක් දාන්නත්, තමන්ට බැරි නම් තවෙකුගේ උදව් ඉල්ලා දෙන්නත් ඉදිරිපත් වෙනවා. ඒ අයට අපි විශේෂණය කරගන්නවා. සහෝදරයා, ඥාතියා, මිත්‍රයා, හතුරා, නැතිනම් මනුස්සයා කියලා. ලැබුණොත් උදව්වක්, සහෝදරකම, මිත්‍රකම, නැතිනම් මනුස්සකම. ඒත් නොලැබුණොත් ඒ හතුරුකමද, මිත්‍රද්‍රෝහිකමද, අමනුෂ්‍යකමද? අපි හිතන්න ඕන එක දෙයයි. මේ තනි ජීවන ගමන යන්නේ අපි විතරක් නෙවෙයි. අනිත් අයත් යන්නේ තනි ජීවන ගමනක්. නිදහස් සිතුවිලි. Unbound thoughts.